වැඩක් නෑනේ මෙච්චර වියදම් කරලා පන්ති යවන එකේ. ගණන් පන්ති දෙකකට යනවා. හැබැයි මේ වගේ සරල ගානක්වත් හදාගන්න බෑ. හදනවා ආයේ මේ ගාන. ඔය ගාන හදන්න දෙයක් නෑ. ඔය උත්තරේ හරි. කොහොමද උත්තරේ හරි වෙන්නේ? හරි. ඕනේ කිට්ට ඔය ගානක් හදනකොට පොඩ්ඩක් වර්ධිනවනේ මේ ලොකු උන්ටත් ගණන් වර්ධින එකේ පොඩි එකක් ගණන් කරද්ද ගත්තාම පොඩ්ඩක් මක් වෙනවද? ඉතින් මෙහෙම ගණන් වරදින්න නම් සල්ලි වියදම් කරලා පන්ති වලට යවන්න ඕනේ නෑනේ අනේ. මේකට දැන් පන්ති වැඩි වෙලා තියෙන්නේ. මේකට ගන්නොත් පැටලිලා පන්තිත් පැටලිලා දැන් තියෙන්නේ මේ කෙල්ලට. මේ ගාන හරි. අපේ අම්මට පිස්සු. අම්මට පිස්සු? ඔව්. මට පේන්නේ හැමෝම එකතු වෙලා අම්මට පිස්සුව දාන්න තමයි බලන් ඉන්නේ. තාත්තේ 3 ධන 2 වැඩි කිරීම 7යි නේද? තබන 3 වැඩි කිරීම 3 ධන 2 3 ධන 2 5යි වැඩි කිරීම 10යි. නෑ 7යි. පිස්සුද බං?